අපේ ආයුෂත් අරගෙන හැමදාම බොහොම සන්තෝෂෙන් මේ විදිහටම ජීවත් වෙන්නට කියලා අපි ආරාධනය කරනවා. කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී අතුල කිත්සිරි මැතිතුන්ටත් අපි ගෞරවයෙන් ආරාධනා කළා. ඒ වගේම කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ සහකාර නිලධාරීතුමිය ඩිලානී නිලංගිකා මහත්මියටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ බුලත් හුරුළු පිළිගෙන මේ ආදරණීය දියණියන්ට ආශිර්වාද කරන්නට. ඕවාද සිප්ප දානින සික්කා පීති මමං ගරු සගාර වේන චිත්තේන අහං වන්දාමි තං ගරු වේවැල් පහර විඳ ගුරු ළඟ දන ගාපු කුමරෙක් සිටියාලු පෙර කල තල කාපු මඩදිය වුණත් නිල් දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු. අද දෙපා වන්දනා කළේ ගුරු දෙවිවරු දෙදෙනෙක්ගේ. මිහිපිට දෙවියන්ට සෑමතැනකම ඉන්න බැරි නිසා හැමදේම කියලා දෙන්න ළඟට එන්න බැරි නිසාලු ගුරුවරු මැව්වේ. ආදරණීය මේ දියණිවරු සියලු දෙනාටම මුණ ගැසුනෙත් දෙවිවරු බඳු ගුරුවරු. ඒ ආශිර්වාදාත්මක ගුරු වන්දනාවෙන් අනතුරුව දැන් අපි සූදානම් වෙනවා ජන්මලාභය ලබා දුන් ආදරණීය මෑණියන්ටත් ආදරණීය පියාණන්ටත් බුලත් හුරුළු දීලා අවසර වරම් ප්‍රාර්ථනය කරන්නට. ප්‍රථමයෙන්ම අපි මේ ආදරණීය දියණියන්ගේ ආදරණීය මව්වරුන්ට ආරාධනා කරනවා Tamanගේ ආදරණීය දියණිය ඉදිරියට ඇවිල්ලා හිට ගන්නට කියලා. ආදරණීය අම්මේ, මේ ලෝකයේ එළිය දුටු දවසේ ඉඳලා මගේ හෙවණැල්ල වගේ හැමදාම මගේ පිටිපස්සේ හිටිය ආදරණීය අම්මා. අදින් පස්සේ උදා වෙන සුබ නැකතකදී මම හිසට කිරුළු පළඳින්නට සූදානම් වෙනවා. මගේ හිසට රන් කිරුළු මිනි ඔටුනු පැළඳුනත් මගේ අම්මේ ඔයාගේ ඉස්සරහා මගේ දෙතන මගේ සිරස හැමදාමත් නැවෙනවා. කොයිතරම් අනාගතේ මම රජ වුණත් මගේ ජීවිතේ රැජින මගේ ආදරණීය අම්මා. පුංචි කාලේ කකුල් අතගාලා හැඩ කළාට අතපය අතගාලා හැඩ කළාට මුළු ඇඟ පුරාම දුවපු ලේ ආදරෙන් කිරි කරලා බඩගිනි වෙච්ච හැම වෙලාවෙම මට පෙව්වට මගේ අම්මා බුදු වෙන්නට ඕනේ. ඒ ප්‍රාර්ථනාවේ පෙරදරි කරගෙන අපි සූදානම් මව්ගුණ ගී ගයන්නට. ටික ටික වතුර ආරගෙන පොල් කටුවකට
ආදරණීය අම්මේ. දැන හෝ නොදැන සිදුවුණු හැම වරදකටම මේ බුලත් හුරුල්ල පිළිගෙන මට සමා වෙන්න, මට ආශිර්වාද කරන්න. දස මාසේ උරේ කත්වා පෝසේ සෙවුද්දී කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං. ආශිර්වාද කරන්න. මීළඟට අපි ආදරණීය පියවරුන්ට ආරාධනය කරනවා තමන්ගේ ආදරණීය දියණිය ඉදිරියට ඇවිල්ලා ඇයට ආශිර්වාද කරන්නට කියලා. දියණියකගේ ජීවිතය තුළ උදා වෙන සංක්‍රාන්ති අවස්ථා කිහිපයක් තියෙනවා. ජීවිතේ වෙනස්කමක් සිදු වෙනකොට අපි කියනවා එය සංක්‍රාන්ති අවස්ථාවක් කියලා. ඇය මල්වර වීම, එතෙන් පටන් ඇය විවාහ ප්‍රාප්ත වීම, ඇය මවක වීම දියණියකගේ ජීවිතයේ සංක්‍රාන්ති අවස්ථා තුනක්. එයින් නර්තනයේ හදාරන දියණියන්ට තවත් එක් සංක්‍රාන්ති අවස්ථාවක් ලැබෙනවා. එය තමයි තමන් උගත් ශිල්පයේ පරතරයට යන්නට සූදානම් වෙද්දී හිස පාහිම්පත් ලැබීම. එහෙමත් නැත්නම් ශීර්ෂාභරණ පැළඳීම. ඒ දිනය සුබ මුහුර්තයෙන් ඉදිරි දවසක උදා වෙන්නට නියමිත නිසා අද දෙවියන්ගේ ආභරණයක් ප්‍රථමයෙන් තමන්ගේ දෙපයට තැබුවා. ආදරණීය තාත්තේ, අම්මා හැම වෙලාවෙම පපුවට තුරුළු කරගෙන ආදරය බෙදා දෙනකොට තාත්තා හැමදාම අපිව කරේ තියාගත්තා. එහෙම තියාගෙන තාත්තා ප්‍රාර්ථනා කළේ, දුවේ මම දැක්කට වඩා ලෝකයක් මට ඉහළින් ඔයා දකින්න ඕනි කියලා. මට පුංචි කාලේ නොලැබිච්ච හැම දෙයක්ම මම මගේ ආදරණීය දුවට දෙනවා. අන්න එහෙමයි තාත්තලා ප්‍රාර්ථනා කරන්නේ. හැම මොහොතකම ගෙදර හිටියේ නැති වුණාට අම්මගේ හිතටත් වඩා තාත්තගේ හිතේ ආදරේ පිරීලා ඉතිරිලා. අන්න ඒකයි තාත්තලාගේ නමට කවි ගීත ලියන්න බැරි වුණාට තාත්තලව සිහි වෙන හැම වෙලාවකම අපේ ඇස්වලට කඳුළු එන්නේ. මේ තරම් වාසනාවක් මට ගෙනල්ලා දෙන්න තාත්තා කොයිතරම් මහන්සි වුණාද. තාත්තේ නොදැනුවත් හරි වැරද්දක් වුණා නම් ඒ හැම දෙයකම අද මට සමා වෙන්න. අපි සූදානම් ආදරණීය පියවරුන්ට බුලත් හුරුල්ලක් දීලා දෙපා වැඳලා අවසරයේ වරම ප්‍රාර්ථනා කරලා ආශිර්වාදය ලබන්නට. අපි නර්තනාචාරිණී හර්ෂණී සඳමාලි මැතිණියට ආරාධනය කරනවා සුමියුරු හඬින් පියගුණ ගී ගයන්නට. ගියායත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා මියාකාර සැපතක් මට දුන්නු පියා ඔබේ පායුක වඳිම් ආදර මාගේ පියා. මගේ අත අල්ලගෙන මිදුල වටේ සෙල්ලම් කරපු හැටි තාම මතක් වෙනවා තාත්තේ. තාත්තා හැම රැයකම හැම තැනම වැඩ කරලා හම්බ කරලා අම්මට ගෙනල්ලා දුන්න සල්ලි වලින් අම්මා ඉතුරු කරලා අද මට මේ ලස්සන දවස උදා කරලා දුන්නා. සංසාරේ හැමදාම නිවන් දකින්න තව දුර නම් මටම තාත්තා වෙලා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජ මජ්ජං සුපතිත්තං පිතු පාදං නමාමහං. ආශිර්වාද කරමු.
ආදරණීය පියවරුන්ටත් අපි ආරාධනය කරනවා දැන් ආදරණීය දියණිවරුන්ට ආශිර්වාද කරලා රංගමඩලෙන් සමුගන්නට කියලා. උත්සවයේ ආරම්භය එලෙස සටිනුහන් වෙද්දී අපි දැන් සූදානම් වෙන්නේ පැමිණ සිටින සියලු දෙනා ගෞරවයෙන් පිළිගන්නට. මේ ගෞරවනීය ආරාධනය කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී අතුල කිත්සිරි මැතිතුන්ටයි නිරන්තරයෙන් කලාවට හිත